පොළවේ යථාර්ථයන් අතරින් මරණය කියලා කියන්නේ ආගමික ભેදයකින් තොරව, විශ්වාසයක ભેදයකින් තොරව ශාරීරික මරණය කියන යථාර්ථය අපි හැම කෙනෙක්ටම මුහුණ දෙන්න වෙන දෙයක්. නමුත් කිතුණුවෙකු එතනින් වෙනස් වෙන්නේ කිතුණුවෙකුව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවක්. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 52 53 වෙනි පද අපිට මෙන්න මෙහෙම කියනවා. ඇසිපියේ හෙළෙන ෂණයකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුව මක්නිසාද හොරණාව පිඹිනු ලබන්නේය. එකල මලාහු නොදිරණ ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නෙමුව මක්නිසාද දිරණ සුළු වූ මේක නොදිරණ බවට පැමිණෙන්න ඕනෑය. මරණීය වූ මේක අමරණ භාවයට පැමිණෙන්න ඕනෑය. මෙන්න මෙතන අපිට බලාපොරොත්තුවක් ගැන කතා කරනවා. පවුල්තුමා කොරින්ති සභාවට ලියනවා මතු යම් දිනකදී අපි වෙනස් වෙන්න යනවා. අපි දිරණ සුළු වූ අපේ ශරීර අමරණීය භාවයට පත් වෙන්න යනවා. දන්නවද ඒ බලාපොරොත්තුවට අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ යන්න නම් පොළවේ තාවකාලික ශරීරයක් එක්ක ඉන්න මේ ජීවිතයේ යථාර්ථය මරණය යථාර්ථයක් කියන එක අපි පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දවසේදී සමහර වෙලාවට යේසුස් වහන්සේගේ පැමිණීමේ අත ළඟ අපි ඉන්නේ. ඒක නිසා ඔබ ඔබේ පවුලත් එක්ක ගත කරන අන්තිම දවස අද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පවුලත් එක්ක එකතු වෙලා කෑම කන ඔබට යාක්ෂා කරන්න ලැබෙන ඔබට දෙවියන් වහන්සේට පොළවේදී ස්තුති කරන්න ලැබෙන අන්තිම වතාව වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ මරණය නැමැති යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ ස්වර්ගීය බලාපොරොත්තුවක් ඇතුව නම්. මේ පොළවේදී අපේ ජීවිතේ නිවැරදි කරගන්න ඕන තැන් අද දවසේ නිවැරදි කරගන්න සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ අපිට කියනවා මරණීය වූ මේක අමරණීය භාවයට පත් වෙන්න ඕනේ. කියන්නේ උන්වහන්සේ අපිට බලාපොරොත්තුවක් දීලා තියෙනවා. තව දුරටත් මේ පොළවේ මරණය නැමැති යථාර්ථයෙන් පසුව අපි මරණයට පත් වෙන්නේ නැහැ. දෙවැනි මරණය වූ නිරය අපේ කොටස නෙවෙයි කියලා. ඒක නිසා මේ දවසේදී මරණය පොළවේ මරණය කියන යථාර්ථයේ තේරුම් අරගෙන ඔබ අද දවසේදී කාලය ගත කරද්දී ප්‍රේමයෙන් දෙවියන් වහන්සේත් එක්ක යාඥාවෙන් ඇදහිල්ලෙන් දේව බයත් එක්ක ඔබ ගත කරන්න. මොකද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීම ඇසිපිය හෙළන ෂණයකින් ඔබව වෙනස් කරන්න සූදානමින් ඉන්නවා. ඒක නිසා අද දවසේදී ඔබගේ කාලය, ඔබගේ වටිනාම දේවල් ඔබ පොළවේ මරණය නැමැති යථාර්ථයට සූදානම් වන පිණිසත් සදාකාලික බලාපොරොත්තුව නැමැති ඒ වටිනා ත්‍යාගයට සූදානම් වන පිණිසත් ඒ බලාපොරොත්තුවට සූදානම් වන පිණිසත් අද දවසේදී ඔබ කාලය දෙන්න, ඔබ වැය වෙන්න. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබට සුබ දවසක්.